සුබ දවසක් චලිත් වයිබ් වෙතින් තවත් වීඩියෝ එපිසෝඩ් එකක්. ඉතින් අද මම කියන්න AI tool එකෙන් ඔයාලට පුළුවන් කැමතිම වීඩියෝ කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරගන්න. ඔයා සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකලි වීඩියෝ කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා නම් ඔයාට මේකට අයිටම් ගොඩක් ඕන වෙනවා. එක්කෝ ඔයාට කැමරාව ඕන වෙනවා, එහෙම නැත්නම් ලයිට්නින් ඕන, එක්කෝ මයික්‍රොෆෝන් ඕන. ඒ වගේ මේකට ලොකු බජට් එකක් ඔයාට යනවා. ඉතින් මෙන්න මේ කියන දේවල් කිසිවක් ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ AI tool එක use කරලා ඔයාට පුළුවන් ඔයාගේම වීඩියෝ කන්ටෙන්ට් ක්‍රියේට් කරගන්න. ඒ වගේම සාමාන්‍යයෙන් ඔයා වීඩියෝ එක කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා නම් ඔයාට මියුසික් ඒ වගේම වොයිස් කට්ටියට මේකට රෙකෝඩ් කරගන්න වෙනවා. ඒත් මේකෙදි ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය කරන කන්ටෙන්ට් එකට අදාළව ඔයාගේ data දීලා ඔයාට අවශ්‍යම විදිහට ඔයාගේ වොයිස් එහෙම නැත්නම් මේකේ මම හිතන්නේ මේ සයිට් එකෙන් එයාලා රෙකමන්ඩ් කරන වොයිස් වගේක් තියෙනවානේ. ඉතින් මම මේ කියන්නේ AI tool එක use කරලා පුළුවන් ඔයාට විනාඩි 5-10ක් අතර කාලයක් තුළදී ඔයාගේ වීඩියෝ එක ක්‍රියේට් කරගන්න. right. පහල මං ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියෙනවා මේ සයිට් එකේ ලින්ක් එක. ඔයාට ලින්ක් එක ක්ලික් කරපුවම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයාව අරගෙන යනවා. ඉතින් මෙතන ඔයාට ඔයාගේ ඊමේල් එක දීලා ලොග් වෙන්නත් පුළුවන්. නැත්නම් අපිට කෙලින්ම පුළුවන් මෙතන මේ මෙයාලා දීලා තියෙන generate video now කියන ටැබ් එක ක්ලික් කරලා වුණත් ඔයාට ඔයාගේ වීඩියෝ එක ඩිසයින් කරගන්න පුළුවන්. හරි, අපි යමු මෙතන generate video now කියන ටැබ් එක ක්ලික් කරලා ඉස්සරහට. හරි, මෙන්න මෙහෙම ඊට පස්සේ ඔයාලට ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී අපි කරන්න ඕනේ අපි ජෙනරේට් කරන වීඩියෝ එකට අදාළව ඔයාට පැරග්‍රාෆ් එකක් මෙතෙන්ට ඉන්ක්ලූඩ් කරන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට සත්තු ගැන හදන්න ඕනේ කියන්නකො. එතකොට සත්තුන් ගැන ඔයා පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් මෙන්න මෙතෙන්ට දෙන්න ඕනේ. ඉතින් මං හදන්නම් අද කුරුල්ලෝ ගැන. ඉතින් මං කුරුල්ලෝ ගැන ගත්ත චූටි නෝට් එකක් තියෙනවා. ඒක මම මෙතෙන්ට කොපි කරන්නම්. හරි, මම දැන් මෙතෙන්ට ඩිස්ක්‍රිප්ෂන් එකක් විදිහට බර්ඩ්ස් ලා ගැන ඩිස්ක්‍රිප්ෂන් එක මෙතෙන්ට ඇඩ් කරා. අපි බලමු මේක කොහොමද ජෙනරේට් වෙන්නේ කියලා. මෙතන ජෙනරේට් වීඩියෝ කියන ටැබ් එක දෙමු. මෙයා ඇනලයිස් කරනවා මේ පැරග්‍රාෆ් එකට අදාළව එයා වීඩියෝ එක ක්‍රියේට් කරගන්නේ. මම හිතන්නේ ටික වෙලාවක් යයි මේක ඇනලයිස් කරගන්නේ කට්ටියට. right, ඊට පස්සේ මේ කට්ටිය මෙන්න මෙතන දීලා තියෙන ඔප්ෂන් දෙකක්. පළවෙනි ඔප්ෂන් එක තමයි stock media කියන ඔප්ෂන් එක. ඉතින් මේක ඇවිල්ලා free version එක. ඒ වගේම තමයි අනිත් ඔප්ෂන් එක. ඒකේ generative media කියන ඔප්ෂන් එක. ඉතින් මේකට ගියොත් නම් ඔයා create කරන්න මේකට pay කරන්න ඕනේ. ඉතින් අපි free මෙයාලා දෙන එක අපි use කරමු. stock media එකට ගියා. ඊට පස්සේ අහනවා යාලා මේ වීඩියෝ එකේ time duration එක. ඉතින් මම මේකට 1 minute දෙන්නම්. ඒ වගේම audience එක මෙයාලා නම් select කරලා දීලා තියෙන්නේ nature lovers කියන එක. ඉතින් මම ඒක එහෙම්මම තියාගෙන ඊළඟට යනවා. ඊළඟ තමයි platform එක. ඔයා මේ content එක create කරන්නේ YouTube එකටද නැත්නම් YouTube shorts video එකටද නැත්නම්
Instagram Reels වලටද. ඉතින් මෙතන මන්නම් වීඩියෝ ක්‍රියේට් කරන්න YouTube එකට හින්දා මම YouTube select කරලා මෙතන continue දෙනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට මෙයා පොඩි කාලයක් අරගෙන ඔයාට ඔයාගේ වීඩියෝ කන්ටෙන්ට් එක සුපිරිම විදිහට ක්‍රියේටිව් කරලා දෙනවා. හරි ඉතින් දැන් ඔන්න අපි දීපු ඩිස්ක්‍රිප්ෂන් එකට අදාළව මේ AI tool එක එහෙම නැත්නම් InVideo AI කියන AI tool එකෙන් ඔයාට ඔයාගේ වීඩියෝ කන්ටෙන්ට් එක ක්‍රියේට් කරලා දීලා තියෙනවා. ඉතින් අපි බලමු මම නම් දුන්නේ මෙතන අර ඔයාලට මතකද මම දුන්නේ බර්ඩ්ස් ලා ගැන. ඉතින් මෙන්න මේ විදිහට තමයි එයාලා මට වීඩියෝ එක ක්‍රියේට් කරලා දීලා තියෙන්නේ.
හරි ඉතින් මේ AI tool එකෙන් ඔයාට ඔයාගේ වීඩියෝ එක විතරක්ම නෙමෙයි ක්‍රියේට් කරලා දෙන්නේ. ඔයාගේ වීඩියෝ එකට අවශ්‍ය voice clip තියෙනවා නම් voice clip එකයි ඒ වගේම මේ වීඩියෝ එකට ගැලපෙන music එකකුත් එයාලා include කරනවා. In a world of chaos, few things capture serenity like the graceful flight of a bird. Discover their beauty. Lovely Birds isn't just a glimpse into nature, it's a celebration of grace and freedom. Each feather a brushstroke of vibrant hues, each song a harmonious melody that echoes through tranquil skies. Picture a cardinal's scarlet plumage against the morning sun, or a peacock's iridescent fan, shimmering like a living jewel. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ AI tool එක use කරලා ඔයාගේ වීඩියෝ content එක create කරගන්නේ. එහෙනම් අපි මේ වගේ තවත් වයි වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් channel එක subscribe කරලා තියාගන්න.